සුබ උදෑසනක්. මේ සෑහෙන කාලෙක ඉඳලා කරන්න ඕනි කියලා හිතාගෙන හිටපු වැඩක්. අහහ පුරා කියලා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒකත් කරලා ඉවරයක් කරන්නයි මගේ බලාපොරොත්තුව. ඔව්, ඔයා දකිනවා හරි. මේ තමයි උඩ පැන්ට්‍රි එක. දැන් ඔයා කල්පනා කරාවි බුක් කබඩ් එකක් මොකටද පැන්ට්‍රි එකට ගෙනාවේ කියලා. ඇත්තටම මේ වෙලාවේ මගේ ඔළුව හොඳ නැහැ. මට තේරෙන්නේ නැහැ කොහෙන්ද මම මේක තියන්න ඕනේ. හරි කොහෙද මේක ගලපගන්නේ කියලා. හිතපු හැටියේ මට අදහසක් ආවා මේක මෙතනට ගෙනල්ලා මෙතන වෙනම බුක් ඕන එකක් හදාගත්තොත්. මොකද මේක මේ බොහොම පාළුවට ගිහිල්ලා තියෙන තැනක් අපේ ගෙදර. මේක පාවිච්චි වෙන්නේ නැහැනේ. ඒක නිසා මම හිතුවා මෙතන තමයි හොඳම තැන කියලා. ඒක වැඩේ ඉවර වුණාට පස්සේ අපි බලමු. මේකේ එපිසෝඩ්ස් 3ක් ඒ ඉස්සරහට. එතකොට ඔයා මට බලලා කියන්න මම ගත්ත තීරණේ හොඳයිද නරකයිද කියලා. අද මම බුක්ස් ටික අරේන්ජ් කරනවා විතරයි. සුකුරුත්තක් මොනවත්ම නැහැ. කබඩ් එකේ පොත් විතරයි. මගේ පොත් බොහොම පුංචයි තියෙන්නේ. ඒක ඔයා දන්නවා. මට ඊට පස්සේ අක්කා එපු පොත් තමයි සෑහෙන්න ප්‍රමාණයක් මෙතන තියෙන්නේ. ඒවා බොහොම පරණ සහ පරණ මුද්‍රණ වල බොහොම වටිනා කියන පොත්. ඉතින් මම ඒ හැම දෙයක්ම බොහොම පරිස්සමට තියාගෙන ඉන්නවා. ඒ වගේම මට පොත් දෙක තුනක්ම අයින් කරන්න වුණා. ඒවා පාවිච්චියට ගන්න බැරි නිසා. පොත් කියවන, පොත්වලට ආදරය කරන, පොත් බොහොම පරිස්සමෙන් බලා ගන්න මිනිසෙකුට පොත් රාක්කයක් අලුතෙන් හම්බ වෙනවා කියන්නේ ජීවිතේ බොහොම වටින කියන දවසක්. ওই පොත් ටික මං අක්කට යවන්න තියාගත්ත නිසා තමයි වෙනම අහුරලා තියෙන්නේ. මේ තියෙන්නේ බබා මේ දවස්වල කියවන පොත් සීරීස් එක. එයා දෙකක් කියවලා ඉවරයි. දැන් මම ක්‍රිස්මස් ගිෆ්ට් එකට තුන්වෙනි පොත අරන් දෙන්න ඉන්නේ. මම පොත් කබඩ් එක ගන්න මුලින් බලද්දී ඉස්සෙල්ලාම මම බැලුවේ ඒකේ ඇතුළේ ඉඩකඩ ඒ වගේම උස පළල. ඇත්තටම දැන් මේකෙත් මම පොත් පේලි දෙකක් විදියට දාලා තියෙනවා. මොකද එක පේලියක් දැම්මොත් පොත් තියන්න ඉඩ මදි නිසා. ඉතින් මේ විදියට තමයි මගේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. අපි බලමු බුක් ඕන එක මොන විදියට ඉවර වෙයිද කියලා අන්තිමේ. Thank you so much for watching. Till next time. Bye. මම හරි කැමති පොතක් හાર્ඩ් කවර් එකක එනවා නම්. හැබැයි මං හිතන්නේ ලංකාවේ පොත්වල ගණන් එක හાર્ඩ් කවර් එකක් එක්ක આવොත් එහෙම ඊට වඩා සෑහෙන ගාණක් දීලා පොත ගන්න වෙයි කියලා ඔය අතරේ මට හිතෙනවා.